සුප්‍රසිද්ධ ජේෂ්ඨ රංගන ශිල්පිනි රූපා පතිරණ හදිසි රියානතුරකට මුහුණදී තිබෙනවා. ඇය මේ දිනවල පාඩකුරුල්ලෝ ටෙලිනාට්‍ය නිසා කතාබහට ලක්වන චරිතයක්. ඇගේ අනතුර සම්බන්ධයෙන් ඇගේ දියණිය මෙවැනි ප්‍රකාශයක් කර තිබුණා. අම්මා ගැන විමසන අයට. පසුගියදා නවතම ටෙලි නිර්මාණයක රූගත කිරීමකට යන අතරෙදි මහවදී හදිසි අනතුරකට මුහුණ පෑමට අම්මට සිදු වුණා. එහිදී හැකි ඉක්මනින් ඇව රෝහල්ගත කොට ප්‍රතිකාර ලබාදීමට පියවර ගත්තා. ඇය මේ වෙනකොට කුරුණෑගල මහරෝහලේ රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා හැකි ඉක්මනින් ඇයට ශල්‍යකර්මයක් කිරීමට. ඒ සඳහා අපි පවුලේ අය සහ සමීපතමයන් මේ වන විටත් කටයුතු කරමින් සිටිනවා. මේ මොහොතේ අප සමග සිටින රෝහල් කාර්ය මණ්ඩලයට අම්මට ආදරය කරන හිතවතුන් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂවරුන් කලා ශිල්පීන් ඥාතීන් සහ සමීපතමයන් සියලු දෙනාට බෙහෙවින්ම ස්තුතියි. ඔබේ ආශිර්වාදය සහ ඉක්මන් සුව ප්‍රාර්ථනා සමඟ ඇය හැකි ඉක්මනින් නැවතත් රංගන කටයුතුවල නියලේවි. මේ මොහොතේ අපේ ප්‍රාර්ථනය ඇයගේ සුවපත්වීමයි. ඒ අනුව ඇයට සුවය ප්‍රාර්ථනා කරන ලෙස ඉල්ලා සිටිනවා. වැඩි විස්තර පසුවට ඔබ සමඟ බෙදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මීට දියණිය. මෙවැනි අලුත්ම පුවත් ඉදිරියටත් බලන්න සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමඟ.